දැන් ඉතින් දරුවන්ට ලේසි වෙන්නේ නැහැ. දරුවන්ට ලේසි වෙන්නේ නැහැ කියන එකෙන් මම අදහස් කරේ මෙන්න මේ වගේ. ඒ තමයි දරුවෝ කොච්චර උමනාවක් තියාගෙන හිටියා වුණත් අනිවාර්යෙන්ම දැන් ඔයා දන්නවනේ. ඒ තමයි අර හිතුණු විදියට උදව් කරන්න පුළුවන් තැනක නෙමෙයි තිබුණේ. විශේෂයෙන්ම මේකලාගේ තාත්තා යාළුවගේ වගේම එතකොට තමන්ගේ දුවගේ ෆෝන් දෙකත් අරගත්තා. දැන් කිසි විදියකින් උදව් කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි දිනෙත්මින්ගේ තාත්තා කොහොම හරි පැනලා යන්න උත්සාහ කරනවා කියන කතාව අපි දන්නවා. හැබැයි ගොඩාක් අමාරු අඩියකට තමයි වැටලා ඉන්නේ කියන කාරණාව නම් අපිට හොඳින්ම මේ වෙලාවේ පෙන්ලා දෙන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අපි මේ වෙලාවේ කතා කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නට ඕනි කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරගන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි මෙන්න මේ වගේ විශ්වාසයකින් අපිට ඉදිරියට ඉන්නට අවස්ථාවක් හිමි වේවි කියන ඒ කතාව ගැන තමයි අපි මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඕනි කියන දේ ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන කියන කතාව ගැන අපි මේ වෙලාවේදී මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමනම් දැන් මේකලත් මේ කතාව දැනගත්ත නිසා එහෙම අතුරුදහන් වෙලා තියෙනවා කියන කතාව ගැන අනිවාර්යෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේකලත් ඇවිල්ලා හොයන්න පටන් ගන්නවා කියලා. ඉතින් ගොඩාක් වෙලාවට මේ තාත්තා දුවගෙන හොයාගෙන යනකොට මේකලාටම මාට්ටු වෙන්නට ඉඩ කඩක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අපි මේ වෙලාවේ කතාවට ගන්නටත් ඕනිකමක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මම විශේෂයක් කරලම කතා කරගන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලයි විශ්වාසයකින් මම මේ වෙලාවේ ඔයාට දැනුවත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ. ඉතින් ওই වගේ කාරණයක් ඇතුළත කාලෙදී අපිට මෙන්න මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නට හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදීත් කතා කරගන්න පුළුවන්කම ලැබුණේ කියන ඒ කතාව ගැන අපි විශ්වාසයකින් යුක්තව ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට ඉඩක් කඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපිට මේ වෙලාවේ දැනුවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තාත්තට මේ වතාවේ දිනෙත්මිල ළඟට ය아가න්න පුළුවන්කම ලැබෙවිද? ඔහොම යනකොට අර හංසනත් ගොඩාක් වෙලාට දිනෙත්මින් එක්ක තරහ වෙලා ගමට එන්න හිතාගෙන ගමට ආවොත් එහෙම. ගොඩාක් වෙලාවට හංසනාට මේ දිනෙත්මින්ගේ තාත්තව මොන ගැහෙන තත්වයකට එන්නත් පුළුවන් වෙන්න ඉඩක් තියෙනවා කියන කතාව තමයි අද අපි මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරමින් කතා කරන්න සූදානම්.